අරුණේ මට ඇවිල්ලා කඩදාසියක් දික්කලා මම ඉතින් බැලුවා මේ ඔව් ඔයාගේ නෝන ඔයාගෙන් දික්ක සාද වෙන නඩුවක් ගහලා. එහෙම වෙන්න බෑනේ සර්. මට ආමුතුයි. කලින් වෙනද ආපු දික්ක සාද නඩුවක් නෙමෙයි. හැටි දැටි පාරේ නිකන් අර අපි කියන බොඩි බිල්ඩින් එක කරපු එහෙම ආදී. එයා උඩාවැල්ලේ කියන දීවර ගම්මානේ ලෝකේ අමාරුම රැකියාව දීවර කර්මාන්තය දවස් ගණන් මාස ගණන් මූදේන හැටි දැටි තරුණේ. ඔව් හැබැයි අන්තිම අසරණ මූණක් පේනවා. ඒගොල්ලන්ගේ ආයෙම අසරණ වෙන්නේ නැහැ. මොනක් දෙයකට රෙඩි. මම ඇයි ඉන්නේ සර් එහෙම වෙන්න බෑ. පස්සේ බලනකොට මේ පෙම්වතිය විවාහ වුණාට අම්මා තාත්තා දෙපැත්තම දාන්නේ නැහැ. ඇය තාමත් ඉන්නේ ඇගේ අම්මා තාත්තලා. මෙයා කැඳගෙන යන දවස ආවේ නැහැ. දෙන්න හොඳ අර මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එකේ ඉන්නවා. ඊට කලින් මේක තාත්තා දැනගත්තා. තාත්තා ටිකක් සරයි. තරුණියගේ තාත්තා. ඔව්. දැන් තරුණියට කරගන්න දෙයක්. එයා කැමතිම නැහැ මේ තරුණයා දාලා යන්න. ඇයගේ ලෝකයක් මේ තරුණයාම ප්‍රේමතා තමයි. හැබැයි තාත්තගේ උවමනාවට අවසානයේදී නඩුව තමයි. ඒ නඩුව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔහු කියනවා සර් මම නැතුව පැයක්වත් මෙයාට ඉන්න බෑ. අර අපි හිතන හැලි දැටි මහලොකු උගතෙක් නෙමෙයි. ප්‍රේමය ඉදිරියේ රාමසීත කෙස් ගහක්වත් තරම් වටින නැති ප්‍රේමයක් ඕනේ. ඒ තරම් ඔවුන්ගේ ප්‍රේමය දැඩිව තියෙනවා. මම අවසානයේදී කිව්වා හරි කමක් නෑ මේ උසාවියේදී බැරි වෙලාවත් කිව්වොත් තමුන්ව ද්වේෂ සහගතව ඇත්තට ගියා නේද කියලා මේ ඇහුවහම හරි තරුණයා දැන් උසාවියේදී එයාගේ නීතිඥ මහත්තයා අහනවා තමුන්ගේ ස්වාමි පුරුෂයා විසින් තමුන්ව ද්වේෂ සහගතව ඇත්තට ගියා නේද කියලා. ඒකට ඔව් කියලා උත්තරේ දුන්නොත් මොකද කියන්නේ නෑ සර් එහෙම වෙන්න බෑ. ආපැටිය මට තේරුණා. අවසානයේදී මම කෙටියෙන් කියන උසාවියේ ඒ විදියට ප්‍රශ්න ඇහුවම මෙයාගේ පොරොන්දු කරගන්න. මම දන්නවා මෙයාගේ හදවත හරිම ලාමකයි. හැටි දැටි ඕන 10ක් එක්කුණක් ගහගන්න පුළුවන් වුණාට හරිම ආදරේ ඉදිරියේ පොළොද. හිට්ලරුත් ඔක් කිව්වා. ඕ අසංග ඔබත් එහෙමයි මමත් මෙහෙම මේ කැමරාව පිටිපස්සට උදිතත්. ප්‍රේමය ඉදිරියේ අපිට මොකද්ද වෙන්නේ කියලා හිතන්න බෑ. අවසානයේදී තරුණිය මේ ප්‍රශ්නෙට උත්තර නොදී තරුණිය පිටබලා අර නීතිඥ මහත්තයා එයා උත්තර නොදෙන නිසා එයාට තාත්තව පෙන්නුවා. තාත්තට සියනිය පෙන්නා උත්තර දෙන්නේ නැහැ මෙයා කියලා නොකිය අංගචරණය. දැන් ඔබ තමයි තරුණයා වෙනුවෙන් දෙන්නේ. ඔව්. දැන් තරුණිය ගැස්සුණා. තරුණිය දන්නවා තාත්තා දැන් ගෙදර යන්න දෙන්නේ නැහැ. තරුණිය ඔව් කිව්වා. හැබැයි අසංග විශ්වාස කරන්න ඒ තරුණියකට ඔව් කියනවා දෙකම හොගාල කඳුළු අතේ තිබ්බ ලේන්සුව මෙහෙම තියාගත්තා. ඇය කාගෙන්වත් ඇහුවේ නැහැ. බැහැලා යනකොට මේක කියන ඔව් කියන උත්තරේ දෙනකොටම අර තරුණිය ගත්ත හුස්මෙන් මම හිතුවා පපුව පැයිලා නැහැ. මම එදා දැනගත්ත හොඳට මෙච්චර අපරාධයක් කරන්න පුළුවන් නේද? මිනිස්සුන්ට කම්පා වුණා මගේ. මම කරපු එකම දේ මම නැගිටින්න මම උගේ අතින් අල්ලගෙන හිටියා. මට තේරුණා මා විනාශයක් වෙන්නේ. ඇය හැරෙනවත් බැරි වෙලක් ගියා. මං ඔහුව පුටුව බංකොටි වාඩි කරගෙන මමත් එතන වාඩි වුණා. ඔහු කතා කරන්නේ නැහැ. බලාගත් අත බලාගෙන ඉන්නවා. මට හිතෙනවා දැන් මේ මොහොතෙන් පස්සේ ඔහු උන්මන්තකේ පාරේ. එහෙම නැත්නම් මේක මොකක් හරි වෙනවා. ඉතින් මම මේ තරුණයාට කතා නොකරන තරුණයාගේ අතින් අල්ලගෙන ඉඳලා මම කිව්වා දැන් යන්න එපා ගෙදර අපි යන අපේ. ඔහු ගත්ත මහා හුස්මක් නෑ සර් කමක් නෑ. මට හිතුණා මම මෙයාව ඇතෑරලා දැම්මහම මෙයා කො වහබොයි. අදටත් ගන්න අසංග මම ඔබේ ආරංචි කරනවා. හැබැයි නීති අකුරු වලට අකුරු වලින් තීන්දුව ලිව්වට කීයටවත් නීති අකුරු වලට විනිසුරුතුමාට මේ හදවත් වෙන් කරන්න බෑ. හිතන දේ නවත්තන්න පුළුවන් මැෂින් එකක් කොච්චර ලෝක දියුණුවක් හොයාගන්න බෑ. කතා කරන එක පිස්තෝලේ කටට තියලා නතර කරන්න පුළුවන්.
කරන කිරුම් නතර කරන්න බෑ. හිතන දේ නතර කරන්න බෑ. මට එදා හිතුණා නීතිඥයෙක් වීමේ ශාපයද මම මේ කියවන්නේ. එච්චර මට දැනුණා මේ. ඒක මහා පාපයක්. හරියෝ වැරදිව සතුටෙන් ඉන්නනම් උන් දෙන්නට සතුටෙන් ඉන්න පුළුවන් නම් ඇයි දෙයනේ ඒ සතුට නැති කලේ? උන් දෙන්නට කටුමැටි ගයක් හිමි වෙයි. අර තාත්තට මහා මාලිගාවල් දෙන්න පුළුවන් වෙයි. වෙන බෑන කෙනෙක් හම්බුනා නම් ඒවත් දෙයි. හැබැයි සතුට දෙන්න පුළුවන්.